එක පන්තියකින් මෙච්චර ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයක් පන්ති හරිම අඩුයි. චුට්ටි දේවල් එනවනේ දාන්න රූම් එක. සංස්ථා විශ්වවිද්‍යාලයම ජෝග්‍රෆි එකක්, මෙයන් ජෝග්‍රෆි එකක්, ජෝග්‍රෆි එකක්, ජෝග්‍රෆි මේ ඉන්නේ මේ 2024 විභාගයේ ලියපු අපේ පන්තියේ අක්කලාට. දැන් මේ ඔක්කොම කැම්පස් දෙලා ඉන්නේ. මෙයාලගේ පන්තියේ පොඩි ළමයි ප්‍රමාණය හිටියේ ළමයි 12 හිටියේ. මේ ළමයි 12න් 8 දෙනෙක් විශ්වවිද්‍යාලය යනවා. 8 දෙනෙක් 9 දෙනෙක්ට ඒ සාමාර්ථ තියෙනවා. එක පන්තියකින් මෙච්චර ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයක පන්ති හරිම අඩුයි. මම මෙතන ළමයි ගැන වෙනම කියන්නම්. මේ මුලින් ඉඳන්ම මගේ පන්ති ආපු ළමයි හැමෝම මුලින් ඉඳන් ආපු ළමයි අවසන් වෙනකන් හිටියා. සමස්ත විශ්වවිද්‍යාලය යනවා. ජෝග්‍රෆි එකක්, මෙයන් ජෝග්‍රෆි එකක්, ජෝග්‍රෆි එකක්, ජෝග්‍රෆි A, ජෝග්‍රෆි A, ජෝග්‍රෆි A, මේකට ජෝග්‍රෆි A, ජෝග්‍රෆි B, ජෝග්‍රෆි A. විශ්වවිද්‍යාලය අතරමඟ එකම එක ළමයෙක්ට විතරක් B සාමාර්ථයක් ආවා. මෙයා කියන බලන්න. මෙයා ඇවිල්ලා මේ විශේෂ කෙනෙක්. මෙයාට B එකක්. ප්‍රස්ථාර ප්‍රශ්නයක් දෙනවා ලකුණු 15ක. බහුරේඛා ප්‍රස්ථාරය ආවා. බහුරේඛා ප්‍රස්ථාරය ලේසි වැඩි කියලා මේ අක්ක තීව්‍ර ප්‍රස්ථාරයක් ඇදලා ඇවිල්ලා ලකුණු 15ම හිමි කරගත්තා. ලකුණු 65ක B එකක් තිබ්බත් ඒ ලකුණු 15ම නම් ලකුණු 80න් උඩ ඒ එකක් මෙයාට එනවා. මෙයා දක්ෂ ළමයෙක්. චුට්ටි දේවල් එනවනේ දාන්න රූම් එක. හරිද කොහමරි නම් එහෙම නොවන නම් මේ අතරත් ඒකක්. එහෙනම් ඒ ප්‍රතිශතයේ පමණක් 95 කොහොමවත් විශ්වවිද්‍යාලය යන්න හැමෝටම වාසනාව ලැබීම සම්බන්ධයෙන් සුබ පතනවා. මේ තමයි අපේ අස්වැන්න. කොට දැම්මා විෂය නිර්දේශයේ 5 වතාවක් ගන්නවා යුවා ඉගෙනුවා පේපර්ස් කළා. මම මෙයාලගේ දැනගන්න කැමතියි මෙයාලගේ අවසාන පේපර් ලකුණු තිබ්බේ කොහොමද? දැන් තියෙන්නේ මොකද්ද කියලා. මගේ නම නිවිකා විද්‍යා. මගේ මට පොඩි රිසල්ට් එක A3යි රෑන්ක් 26 යන ආසම විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මට සර්ගේ මුල් හරින ලකුණු තිබුණේ 50 ගණන් 60 ගණන් ඊට අඩු ඒවා තිබිලා තියෙනවා. අවසාන මාස ටික වෙද්දී 65 පරිණත B එකට ආසන්න වශයෙන් ලකුණු තිබුණා. එකම එක පේපර් එකකට විතරක් 79ක් අරගෙන තියෙනවා. නම් මට එළවෙන විභාගයට ඒකක් තිබුණා. මගේ නම ඉන්දි මාසි. රිසල්ට් එකේ ඉතුරුයි. රෑන්ක් 26 යන කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයට. සර්ගේ අවසාන පේපරේ 76ක් තිබුණා. මම ශානි හංසිකා ඒක ලක් තියෙනවා 167 අවසන් පේපර් එකේ හදන අපිට වැඩි තියෙන කල 70ක් තිබෙන්නේ නැහැ ඒකම පේපර් එකට 76ක් තිබ්බා මම යන්නේ මාස ශ්‍රී දයානන්ද විශ්වවිද්‍යාලයට මගේ නම ඉංග්‍රීසි භාෂාව මගේ සාහිත්‍ය විෂයයේ ප්‍රායෝගික 278 මම යන්නේ විශ්වවිද්‍යාලයේ ඒකේ අවසන් පේපර් එකට 70ක් අරගෙන තියෙනවා 60 ගණන් තිබ්බා තියෙනවා මම වැඩිම තියෙන්නේ 70 මගේ නම තමයි සජානි රිසල්ට් එකේ 3යි රෑන්ක් එකේ 77 මම යන කැමති කොළඹ විශ්වවිද්‍යාලයේ මට සර්ගේ ලකුණු වැඩි තිබුණා 50 ගණන් 60 ගණන් තිබ්බේ දැන් මේ වැඩිම තිබ්බේ 77 දැන් ඒක මගේ නම සිද්දසිනෝයා මගේ රෑන්ක් එක 35 ඒකට කැම්පස් යන්න බැරි වෙනවා ඒත් මට සර්ගේ විශේෂයක් ඒකක් තියෙනවා මට සර්ගේ පාරේ 60 ගණන් තිබුණා ඊට පස්සේ 50 ගණන් තිබුණා පාරේ ඒකක් තියෙනවා මෙයා ඊළඟ පාරේ යවලහද මම රශ්මි ආරාධනා මගේ රිසල්ට් එක 1යි 2යි රෑන්ක් එක 22 යන්නාස කලකින නපුර යන්නාසයි අත්‍යවශ්‍ය කිව්වොත් සරිපන්ති මාස ගණන් ආවේ ගොඩක් මොකද නිසා නතර වුණා සමහර ගොඩක් දැන්නා ලකුණු තිබුණා 50 ගණන් 60 ගණන්යි 70 ගණන් තිබුණා කියලා මතකයක් නැහැ. ඉතින් මට ඒකට